ආයුබෝවන් ඔබට සුබ දවසක්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Red Minute Movie Series පෙළගැස්මේ තවත් brand new movie episode එකක් එක්ක. මනෝවෛද්‍යවරයෙක් වෙන ඩොක්ටර් සයිමන් සහ මානසික රෝගියෙක් ලෙස නම් කළ ප්‍රොෆෙසර් ෂයිම් යන දෙදෙනා අතර ගෙතුණු 2012 වර්ෂයේ රිලීස් වෙච්ච The Secret Number කියන ෂෝට් මූවි එක තමයි අද අපි ගෙන්න හිතුවේ. 3 සහ 4 යන ඉලක්කම් දෙක අතර සැඟවුණු බ්ලීම් කියලා හඳුන්වන අංකයක් සොයන ආකාරය තමයි The Secret Number කියන මේ මූවි එකේ දිගහැරෙන්නේ. ඉතින් ආරාධනා කරනවා රැඳෙන්න කියලා මේ වටින කියන අංකය සොයන මේ වීඩියෝවේ අවසාන මිනිත්තුව තෙක් මේ අරුම පුදුම චිත්‍රපටියත් සමග. ඉතින් කතාවේ හැටියට සයිමන් කියලා මානසික රෝහලක වැඩ කරන ප්‍රසිද්ධ මනෝවෛද්‍යවරයෙක් ඉන්නවා. කල්පනා කර කර ඉද්දි ડોක්ටර් සයිමන්ට එයාගේ පොඩි කාලේ මතක් වෙනවා. එයාගේ පොඩි කාලෙදී මාර්ග රියානුතරක් සිද්ධ වෙලා තියෙනවා. මේ අනුතරෙන් මෙයා බේරුණත් මෙයා අදටත් ගොඩක් කම්පණයටපත් වෙලා. ඉතින් තවමත් ඒ සිද්ධියට හොඳටම මතකයි. කතාව ඊළඟට පෙන්නනවා එයාගෙන් ප්‍රතිකාර ගන්නෙක් රෝගියෙක්ව. ඒ තමයි ප්‍රොෆෙසර් ෂයිම් කියන්නේ. මෙයා ගොඩක් දක්ෂ බුද්ධිමත් ගණිතඥයෙක්. ගණිතඥයෙක් නම් මානසික රෝහලක මොකද කරන්නේ? බලමු අපි මොකක්ද හේතුව කියලා. ඉතින් මේ ප්‍රොෆෙසර් ෂයිම් ගොඩක් උනන්දුවෙන් මොකක් හරි දෙයක් බෝඩ් එකක ලියනවා. ඒක ඊට පස්සේ ડોක්ටර් සයිමන් අතට ලබා දෙනවා. දීලා කියනවා ඕකේ කිසිම තීරුමක් නැහැ කියලා. ඒ බෝඩ් එක බලනකොට එකේ ඉඳන් 9 වෙනකන් තියෙන ඉලක්කම් ටික කිහිප වතාවක් ඒකේ ලියලා තියෙනවා. ඉතින් ડોක්ටර් සයිමන් අහනවා මොකද්ද මේකේ තියෙන වැරද්ද කියලා. අන්නේ වෙලාවේ ප්‍රොෆෙසර් කියනවා ඔතන බ්ලීම් කියන නම්බර් එක මගේ හැරිලා කියලා. ඇත්තට මේ ප්‍රොෆෙසර් බ්ලීම් කියලා හඳුන්වන අරුම පුදුම නම්බර් එකක් ගැන නිතරම කතා කරනවා. නමුත් එයාට ඒක ඔප්පු කරගන්න කිසිම විදියක් නැහැ. ඉතින් ප්‍රොෆෙසර් කියනවා කවුරු හරි කෙනෙක් මාව විශ්වාස කළ යුතුමයි මොකද මම ගණිතඥයෙක් මිසක් පිස්සෙක් නෙවෙයි කියලා. ඉතින් ඊළඟට කතාවේ අපිට පෙන්නනවා ડોක්ටර් සයිමන් ගෙදර ගිහිල්ලා මේ පුදුම සාගත ප්‍රොෆෙසර් ගැන ටිකක් හොයලා බලනවා. ඉතින් මේම හොයලා බලනකොට හොයාගන්නවා මේ ප්‍රොෆෙසර් සාමාන්‍ය ගණිතඥයෙක් විතරක් නෙවෙයි ගොඩක් සම්මාන දිනාගත්ත ගණිතඥයෙක්. ඒ වගේම මෙයා ෆීල්ඩ් පදක්කමකුත් දිනාගෙන තියෙනවා. ෆීල්ඩ් කියන්නේ ගණිතයේ පැත්තෙන් ගත්තොත් නොබෙල් තියාගයට සමාන පදක්කමක්. ඉතින් තවදුරටත් හොයලා බලද්දි දැනගන්නවා මීට කලින් කවදාවත් මානසික රෝගී තත්වයක් තිබිලත් නැහැ කියලා. අන්න ඒක නිසා ડોක්ටර් සයිමන්ට ගොඩක් ප්‍රශ්න මතුවෙනවා. ප්‍රොෆෙසර්ට එහෙනම් මේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් මෙයාගේ මේ අරුම පුදුම සොයා ගැනීම කාට හරි තර්ජනයක් වෙලා එයාට මේ විදියට මානසික රෝහලකට එන්න සිද්ධ වුණාද? ඉතින් ඊළඟ දවසෙත් ආයෙ පාරක් ડોක්ටර් සයිමන් ප්‍රොෆෙසර් ෂයිම් එක්ක මෙන්න මේ බ්ලීම් කියන අරුම පුදුම නම්බර් එක ගැන ටිකක් කතා කරනවා. ඉතින් මෙහෙම විස්තර අහනකොට ප්‍රොෆෙසර් කියනවා 3යි 4යි කියන නිශ්චිත සංඛ්‍යා දෙක අතරේ තමයි මෙන්න මේ බ්ලීම් කියන නම්බර් එක තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි ගණන් කළොත් 1 2 3 ඊට පස්සේ බ්ලීම් ආය 4 5 මෙන්න මේ විදියට තමයි යන්නේ. ඉතින් නිකුරුනේ මේ දේ කතා බහ කර කර ඉන්න එකේ තේරුමක් නැති නිසා ડોක්ටර් සයිමන් කියනවා මට මේක කොහොම හරිම ඔප්පු කරලා පෙන්නන්න කියලා. ඉතින් ડોක්ටර් ජෙලිබීම් වගේක් අරන් ඇවිත් මේ සුඩින් තියලා කියනවා මට මේකෙන් ඔබ ඔය කියන බ්ලීම් කියන නම්බර් එක වෙන් කරලා පෙන්නන්න කියලා. අන්න ඒ වෙලාවේ ප්‍රොෆෙසර් හිතනවා අද මට මේක ඔප්පු කරන්න කොහොම හරිම පුළුවන් කියලා. ඉතින් එයා උත්සාහ කරනවා මේ බ්ලීම් කියන නම්බර් එක වෙන් කරලා පෙන්නන්න. ඒත් අන්තිමටම ප්‍රොෆෙසර්ට ඒක කරන්න බැරි වෙනවා. අන්න ඒක නිසා ප්‍රොෆෙසර්ට තරහ ගිහින් ඒ ටික විසික් කරලා දානවා. ඉතින් ડોක්ටර් එතකොට කියනවා ඔයාට ඒ දේ ඔප්පු කරන්න බැරි එහෙම නම්බර් එකක් ලෝකේ පවතින්නේ නැති නිසායි කියලා. එතකොට ප්‍රොෆෙසර් කියනවා මට මේක ඔප්පු කරන්න බැරි බාහිර බලවේගයක් මාව වළක්වන නිසායි කියලා. ඉතින් එතකොට ડોක්ටර් කියනවා එහෙම වෙන්නේ කොහොමද? මමත් ඔයත් එක්කයි හිටියේ. කිසිම කෙනෙක් ඔයාව මේ වෙද්දි වළක්වන්න හැදුවේ නැහැ කියලා. ඉතින් මෙයාලගේ සංවාදයේ අන්තිමටම ප්‍රොෆෙසර් කියනවා මට කොලේකුයි පැන්සලකුයි දෙන්න මම මගේ පරීක්ෂණ ඉදිරියටම කරගෙන යන්නම් කියලා. නමුත් ડોක්ටර් සයිමන් නම් ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් ડોක්ටර් කියනවා මම ඒවා දෙන එක ගැන පස්සේ දවසක හිතලා බලන්නම් කියලා. අන්න එහෙම කිව්වම ප්‍රොෆෙසර් දකිනවා කළු පාට මාක පෙන් එකක් බිම වැටිලා තියෙනවා. ඉතින් පස්සේ ප්‍රොෆෙසර් එක්කන් යන්න සිකියුරිටි ගාඩ් ආපු වෙලාවේ එයා හිමින් සැරේ අර මාක පෙන් එක ළඟට ගිහින් ඒක හංග ගන්නවා. ඒත් එක්කම එතනින් යන්න කලින් ජෙලි බීම් වලින් අහුරක් අරගෙන ඒ ටික කටට දා ගන්නවා. ඉතින් මේක දිහා ડોක්ටර් පුදුමයෙන් වගේ බලන් ඉන්නවා. ඊට පස්සේ ප්‍රොෆෙසර් ෂයිම් අරගෙන ගිහින් නම්බර් 304 කියන එයාගේ කාමරයට දානවා. ඉතින් මේ කාමරයටත් ලොකු ආරක්ෂාවක් දීලා එමයි තියෙන්නේ. ඉතින් මේ අතර බිම වැටිලා තිබ්බ ජෙලිබීම් ටික දැක්කලා ડોක්ටර් සයිමන්ට එයාට පොඩි කාලේ සිද්ධ වුණු අනතුර යලිත් මතක් වෙනවා. ડોක්ටර් පොඩි කාලේ ආපු කාර් එකට හැප්පිලා මැරුණ කෙනාගේ බොඩි එක අරන් යන්න පොලිසිය ආපු වෙලාවේ පාරේ තිබිලා මෙන්න මේ වගේ ජෙලිබීම් එකක් මෙයා අහුලගෙන තියෙනවා. ඉතින් ඒ ජෙලිබීම් එක දා වැටුනෙත් අර කාර් එකට හැප්පුණු මිනිස්සයා ළඟ තිබිලා. ඉතින් කලකිරුණු කාලකන්ණි දවසකින් පස්සේ ડોක්ටර් සයිමන් ගෙදර යන්න ලැහැත්ති වෙනවා.
ඉතින් ඩොක්ටර් ලිෆ්ට් එකට නැගලා පහලට යද්දි යාට නෝට් එනවා 4 වෙනි තට්ටුවේ ඉඳන් 3 වෙනි තට්ටුවට යන්න සෑහෙන වෙලාවක් අරගන්නවා. ඉතින් මේ දකින්න දෙත් එක්ක ඩොක්ටර් තවත් කලබල වෙනවා. ඒත් එක්කම අර 3යි 4යි අතර තියෙනවා කිව්ව බ්ලීම් කියන අංකය ගැනත් ඩොක්ටර්ට කල්පනා වෙනවා. ඉතින් ලිෆ්ට් එකේදී සිද්ධ වෙච්ච අමුතු සිද්ධියෙන් පස්සේ ඩොක්ටර් මේ ගැන තවත් වැඩිදුර විස්තර හොයන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම හොයලා බලද්දී දකිනවා ප්‍රොෆෙසර් අත්අඩංගුවට අරන් තියෙන්නේ සම්මන්ත්‍රණයකදී සිද්ධ කරපු කලබලයකින් පස්සේ. ඊළඟට ඩොක්ටර් සයිමන් ප්‍රොෆෙසර් ෂයිම් එක්ක කරපු රෙකෝඩින් වගේක් අහනවා. ප්‍රොෆෙසර් කියන විදිහට මන්දාකිනියක් ගත්තොත් මේකේ විවිධ මාන තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක්ට නම් ඇත්තටම මේව දකින්න බෑ. ඒ වගේම මේ දේවල් හොයාගන්න බැරි ප්‍රධානතම හේතුව ගණිතයේ මේ දේවල් වලට ප්‍රමාණවත් නොවීම. අන්න ඒ විදිහට තමයි ප්‍රොෆෙසර් ෂයිම් කියලා තියෙන්නේ. හැබැයි වැරදිලා හරි මේ බ්ලීම් කියන නම් එක හොයාගත්තොත් මිනිසුන්ට පුළුවන් කියනවා. අපි නොදත් අනිත් මානවලට ගිහිල්ලා මේව ගවේෂණය කරන්න. ඒ වගේම කාලතරණය කරන්නත් පුළුවන්. ආලෝකයට වඩා sannivedanaya කරන්නත් පුළුවන්. ඉතින් මේ රෙකෝඩින් අහන අතරේ ඩොක්ටර් සයිමන් දකිනවා කූඹියෙක් යනවා එයාගේ මේස උඩ. ඉතින් සයිමන් මේ කූඹියව කොලයකට අරගෙන එළියට විසික් කරනවා. ඊළඟ සීන් එකේදී අපිට කතාවේ පෙන්නනවා ගොඩක් මහන්සි වෙලා ඉන්න ඩොක්ටර් සයිමන් බායකකට ගිහින් ඉන්නවා. ඉතින් මේ සිද්ධ වෙච්ච විකාර දේවල් වලින් එයාට පිස්සු වගේ ඩොක්ටර් සයිමන් මෙතනදී රටකජු වගේක් සුද්ධ කරනවා. අන්න එතකොට මේ අතරින් එකක් ඉබේටම දෙකට කැඩෙනවා කිසිදු බාහිර බලපෑමක් නැතුව. ඉතින් මේ සිද්ධ වුණු දෙයට පුදුමෙන් පුදුමයටපත් වෙලා ඉන්න අතරේ ඩොක්ටර් සයිමන් ටිකකින් දකිනවා ප්‍රොෆෙසර් ෂයිම් මෙතනට ඇවිත් බාරකේ එක් ජනේලයක ගණනය කිරීම වගේක් කරනවා. ඉතින් ප්‍රොෆෙසර්ව දැක්ක ගමන් ඩොක්ටර් සයිමන් එයාගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට පස්සෙන් පන්නගෙන දිගටම යද්දී ඩොක්ටර් සයිමන් එන්නේ කාත් කවුරුත්ම නැති පාළු පාරකට. ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනකොට එයා දකිනවා ටීවී එකක පොඩි කාලේ එයාගේ වාහනේ සිද්ධ වුණු අනතුර ගැන ප්‍රවෘත්තියක් පෙන්නනවා. ඒකේ හැටියට මේක සිද්ධ වෙලා දින 3ක් ගත වෙලත් හැප්පුණු කෙනා අඳුරගෙන නැහැ. ඒ සැනකින් දකිනවා ඩොක්ටර් මෙයාගේ පොඩි කාලේ රූපෙන් මේ ටීවී එක ළඟ ඉඳගෙන ඒක දිහා බලන් ඉන්නවා. ටික වෙලාවකින් සද්දයක් ඇහිලා ඩොක්ටර් හැරිලා බලනවා. බලනකොට එයා නිින්දෙන් නැගිටිනවා. බැලින්නම් ඩොක්ටර් හීනයක් තමයි දැකලා තියෙන්නේ. ඩොක්ටර් ඇහැරෙන්නේ ෆෝන් එක රින් වෙන සද්දෙට. ඉතින් මේ ෆෝන් කෝල් එකේ හැටියට ප්‍රොෆෙසර් ෂයිම් එයාගේ කාමරෙන් පැනලා ගිහිල්ලා. ඉතින් ඩොක්ටර් දැක්ක හීනෙත් පොඩි ඇත්තක් තියෙනවා වගේ. ඉතින් ඩොක්ටර් ඉක්මනින් හොස්පිටල් එකට යන්න පිටත් වෙනවා. හොස්පිටල් එකට ගියාට පස්සේ වැඩ කරන කෙනෙක් ඇවිත් ඩොක්ටර්ට කියනවා අපි දෙවෙනි පාරටත් ප්‍රොෆෙසර් ෂයිම්ම හොයන ගමන් ඉන්නේ. අන්තිම පාරටත් මම කාමර ටික චෙක් කරද්දි ප්‍රොෆෙසර් කාමරේ හිටියයි කියලා. ඒ වගේම කිසිම කෙනෙක්ට කාමරයට යන්න දීලත් නැහැ. දැන් ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. කොහොමද ප්‍රොෆෙසර් වගේ වයසක මිනිස්සෙක් මෙච්චර ආරක්ෂාවක් දීලා තියෙද්දි කාමරෙන් පැනගත්තේ? මේ ඩොක්ටර්ටත් හිතා ගන්න බෑ. දෙන්නත් එක්ක ඉතින් අංක 304 කියන ප්‍රොෆෙසර්ගේ කාමරයට යනවා. ඉතින් ඇතුළට ගිය ගමන් ඩොක්ටර් පුදුම වෙනවා. පිටි පුරාම ලියලා තියෙන සමීකරණ සූත්‍ර වගේ දේවල් දැකලා. ඉතින් ප්‍රොෆෙසර් මුළු රෑ පුරාම අර මාක පෙන් එක පාවිච්චි කරලා එයාගේ පරීක්ෂණ ටික දිගින් දිගටම මෙයා කරගෙන ගිහින් ඒත් එක්කම ඩොක්ටර් දකිනවා මේ සුඩ ජෙලි බීම් 3ක් තියෙනවා. ඒ වගේම තවදුරටත් එයාට හම්බෙනවා අර මාක පෙන් එකේ කැප් එක. ඉතින් මේකෙන් ඩොක්ටර්ට ආයෙත් පාරක් එයාගේ පොඩි කාලේ වෙච්ච අනතුර මතක් වෙනවා. මොකද එදා එයා එතනදි දැකලා තියෙනවා කැප් එකක් නැති මාක පෙන් එකක්. අන්න දැන් එයාට මතක් වෙනවා මොකක්ද එදා හරියටම සිද්ධ වුනේ කියලා. ඉතින් මේ දේ මතක් වෙන අතරේ ඩොක්ටර් එක්ක ආපු වැඩ කරන කෙනා ඩොක්ටර් එපා කියද්දිම මේ සිවුර තිබ්බ ජෙලි බීම් 3න් එකක් කනවා. නමුත් ඒ ෂණිකවම ඩොක්ටර් දකිනවා ආයෙත් පාරක් මේ සිවුර ජෙලි බීම් 3ම තියෙනවා. ඒකෙන් දැන් අපිට පැහැදිලිවම පෙන්නනවා සිද්ධ වුණු දේ. ඉතින් හැප්පුණාට පස්සේ පාර පුරාම ජෙලි බීම් විසිරලා තියෙනවා. ඒ වගේ මේ හැප්පුණු කෙනාගේ මූණ මේ වෙලාවේ අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. බලද්දි මේ වාහනේට හැප්පිලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි අර ප්‍රොෆෙසර් ෂයිම්. ඉතින් තවත් කතාව තේරුනේ නැත්තම් සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේකයි. ප්‍රොෆෙසර් ෂයිම් කියන්නේ කාලතරණය කරන කෙනෙක්. ඉතින් පිස්සු කියලා මානසික රෝහලක හිර කරලා තිබ්බට එයා ගොඩක් දක්ෂ බුද්ධිමත් කෙනෙක්. අනිත් මිනිසුන්ට හිතා ගන්නවත් බැරි ගොඩක් දේවල් එයා දන්නවා. ඒවා එයාට තේරෙනවා. ඉතින් ප්‍රොෆෙසර් ෂයිම් ජීවිත කාලෙම කියා හිටපු බ්ලීම් කියන අංකයත් ඇත්ත එකක්. ඒ වගේම කාලතරණය ගැන එයා කරපු උපකල්පනත් ඔක්කොම හරි. නමුත් ප්‍රොෆෙසර් කාමරයක හිර කරලා තිබ්බ නිසා ඒ වගේම එයාට පරීක්ෂණ ඉදිරියට කරගෙන යාමට හැකියාවක් නොතිබුණු නිසා එයාට මේක ඔප්පු කරන්න බැරි වුණා. මිනිස්සු එයාට hina වෙන්න ගත්තා. හැබැයි අන්තිමටම එයාට මාක පෙන් එක හම්බුණාම එයා යාගේ දැනුම පාවිච්චි කරලා පරීක්ෂණ ටික ඉදිරියටම කරගෙන ගියා මේ බ්ලීම් කියන නම්බර් එක හොයාගන්න. බ්ලීම් කියන්නේ කාලතරණය කරන එකේ කේන්ද්‍රස්ථානය නිසා ප්‍රොෆෙසර්ට පුළුවන් වුණා එක එක කාල සීමාවන්ට මාරු වෙන්න. අන්න ඒ විදිහට ප්‍රොෆෙසර් ෂයිම් ගිහින් තියන්නේ ඩොක්ටර් සයිමන්ගේ පොඩි කාලේ අතීතයේට. අවාසනාවකට වගේ ඒ වෙලාවේදී එයා ආපු කාර් එකට හැප්පිලා ප්‍රොෆෙසර් ෂයිම් මැරෙනවා. ඒත් කොහොම හරි ප්‍රොෆෙසර්ට කාලතරණය කරන්න පුළුවන් වුණත් එක නීතියක් එයාට මඟ හැරෙනවා.
කාල රේඛාවට අයිති නැති දේවල් කාල රේඛාව විසින්ම ඉවත් කරලා දානවා. ඉතින් එතනින් The Secret Number කියන කෙටි චිත්‍රපටය අවසන් වෙනවා. ආයෙත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වටින කියන මූවි එකකින් හමු වෙමු. ජය වේවා. නෑ පොඩක් ඉන්න. අයියා පැනලා යන්න දැන්. මං කියන්නේ පොඩක් කාන්න. Subscribe, mother.